අර්ජුන නවත්තන්න කතාව පොඩ්ඩක්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් මෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරණයට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරණයට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. මා කලින් කිව්වා වගේ මේ විපක්ෂයේ බොරු වලට මිනිසුන් ඉඩ දෙන්න හොඳ නැහැ. Okay. කොයිම අවස්ථාවකවත් මා අධිකරණයට අපහාස කරේ නැහැ. මේ අසත්‍ය Honorable කතා Chamara කරන්නේ. Sampath Desanayake, you may continue. ගරු කතානායකතුමා මේ අපේ අධිකරණ ඇමතුමා මීට මේ ඉන්නකෝ අර්ජුන කතා කරන්නේ මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතාව පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දක්. ඊළඟට මේ උසාවියේ නඩුකාරතුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට ඒක නිසා ගරු කතානායකතුමනි ඕගොල්ලොන්ට අන්දන එක අන්දන කවදා හරි දවසක අන්දනවා අපි. ඔයා වාඩි වෙන්න ඔයාට තමයි මෙන්න මෙතන මේ මිනිස්සයා ඔප්පුවක් අරන් පෙන්නනවා. ඔයා වාඩි වෙන්න ලැජ්ජයි. ලක්ෂ 50ක Could you allow the members to ලක්ෂ 500ක් අරන් ගිහලා ඔයා ඔස් දාන්න යනවලු මේ කියන්නේ. මොකක්ද අනේ ඇමතුමා වාඩි වෙන්න මේ වෙලාවේදී කියන්න ඕන